දවසක්. කන්නාඩි ෆ්‍රේම් එකක් තෝරගන්නකොට ඔයගලන් තාමත් කරන මිස්ටේක්ස් 3ක් ගැන තමයි අද කතා කරන්නේ. එකක් තමයි හරියටම මෙතන නෝස් බ්‍රිජ් එක, නෝස් පැඩ්ස්, නෝස් බ්‍රිජ්ද මෙතෙන්ට සයිස් එක ගැලපෙන්නේ නැති වෙන්න තෝරගන්න එක. ඊළඟ දේ තමයි දෙවෙනි කාරණාව ආම් එක ගැන සැලකිලිමත් නැති එක. තුන්වෙනි කාරණාව තමයි ෆ්‍රේම් එක ලෙන්ස් එක මෙහෙම ඇහැට ලස්සනට සෙන්ටර් වෙනවද නැද්ද කියන එක ගැන අවබෝධයක් නැතිකම. මේ කරුණු තුන තවමත් ෆ්‍රේම්ස් තෝරගන්නකොට ඔයගලන් අමතක කරන කරුණු තුනක්. මේක ඇත්තටම වෙන්නේ ඔන්ලයින් කන්නාඩි අරගෙන එනකොට. දැන් ඔන්ලයින් ෆ්‍රේම්ස් ගන්න එක හරි ජනප්‍රියයිනේ. එතකොට ඔයගලන් ගොඩක් වෙලාවට ඔන්ලයින් වලින් දකින ලස්සන එකක් ඕඩර් කරලා ඒක අරගෙන එනවා ලෙන්සස් දාන්න. මෙන්න මෙතෙන්දී අපි කොච්චර ලස්සන ටෙස්ට් එක කරත් ඔප්ටිෂන් කොච්චර ලස්සනට ෆිටිං එක කරත් අවසානයේ මේ ප්‍රොඩක්ට් එක අතට ගන්න ඔයාලා සතුටු වෙන්නේ නැහැ. ගොඩාක් ප්‍රශ්න තියෙන්න පුළුවන්. එක්ක මේ කන්නාඩි හැම වෙලෙම පහලට එනවා. ඊට පස්සේ අරන් එනවා මේක ඇඩ්ජස්ට් කරන්න කියලා. දැන් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ආම් එක තෝරගන්නකොටයි නෝස් බ්‍රිජ් එක තෝරගන්නකොටයි ඔබ කෙයාෆුල් උනේ නැත්තම් සැලකිලිමත් නොවුනොත් මේ ගැටලු වලට ඔබට මුහුණ දෙන්න වෙනවා. ඊළඟට සයිස් එක. මම දැන් ඇත්තටම හිතුවාද මත් එක්ක වැඩ කරන මගේ ඇසිස්ටන්ට් ඔප්ටොමෙට්‍රිස්ට්